ඒ තමයි මොකද්ද? බොරුවක් කියනවා. බොරුවක් කියලා කියනවා. ඒක බොරුවක් බව ඔයා ඔප්පු කරන්න. බොරුවක් බව ඔයා ඔප්පු කරන්න. දැන් මම කරා කියන දේ ඔප්පු කරන්න ඕනේ ඔහුනේ. ඔබ මුලින්ම අධිකරණ සේවා කොමිසම සභාවට ඔය ලේඛන එක තියෙනවායි කියන පැමිණිල්ලක් කරන්න. මම මෙහෙම සම්බන්ධයි කියලා. මෙහෙම සම්බන්ධ වෙලා හිටියා කියලා. දෙක මම දැක්ක ඊට පස්සේ දැන් මොකක් හරි කවුරු හරි බොරුවක් කිව්වහම ඒ බොරුව අරගෙන සමහරු ලෝකේ වටේ යනවා. ලෝකේ වටේ ගියත් කමන්නේ නැහැ. පාර්ලිමේන්තුවටත් යනවා. කරුණා කළා උදේගම්මන්පිල මහත්තයා සහ නන්දන ගුණතිලක මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිල්ලක් කරන්න අර මේ මාධ්‍යවල කියන්නේ නැතුව. පාසලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල මෙම කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවා. එය එක්තරා විදිහකින් ඒ පුද්ගලයා ඊටාම නිවැරදිව කරනු ලැබුවා. ඔහු පැමිණිල්ලක් කරා. ඔහු එක එක තැන ඒවා කියව ඉන්නේ නැතුව ඔහු පැමිණිල්ලක් කරා. එතකොට මේ පැමිණිල්ල ලැබුණාට පස්සේ මම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කොමිෂන් සභාවට ඉල්ලීමක් කරා ලිඛිතව මේ පැමිණිල්ල විමර්ශනය කරන්න. මම ඉල්ලීම් 3ක් කරා. මේ පැමිණිල්ල විමර්ශනය කරන්න. මෙය මාගෙන් තොරව මා සම්බන්ධ නොවි වෙනමම විමර්ශනය කරන්න. එහෙම වෙනමම විමර්ශනය කරලා මම එහි යම් වරදක් කර තිබෙනා මට දන්වන්න. එසේ වරදක් කර නැත්නම් ඒ බව මාධ්‍යයට දැනුම් දෙන්න, මිනිස්සුන්ට දැනුම් දෙන්න. තුන්වෙනි එක ඒ පුද්ගලයා ඒ අනුව කර තිබෙන්නේ අසත්‍ය පැමිණිල්ලක් නම් ඔහුට විරුද්ධව දූෂණ විරෝධී පනත යටතේ අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සහ ඔහු එය අසත්‍ය ප්‍රකාශයක් පැමිණිල්ලක් කළා විතරක් නෙවෙයි ඔහු එය රැගෙන ගිහිල්ලා මාධ්‍ය Facebook වල දාලා ප්‍රචාරය දුන්නා. මෙහෙම එකක් දුනා කරා කියලා යනුව පනත 125 දෙක වගන්ති යටතේ මට බලපෑමක් සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. එතකොට ඒ අනුව කොමිෂන් සභාව විමර්ශනයක් කරා. මා දන්නෙත් නෑ ඒ විමර්ශනය කොහොමද කරේ කියලා. හැබැයි මා දැනගත්ත මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම තුළ කොමිෂන් සභාව පෞද්ගලිකව මැදිහත් වෙලා සියලු ලේඛන ගෙන්නගෙන අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ රාජකීය විද්‍යාලයෙන් සියලු ලේඛන ගෙන්නගෙන විමර්ශනයක් කරලා ඒ අනුව කොමිෂන් සභාව මා ලිපියකින් ඉල්ලූ පරිදිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ඔබ දකින්න ඇති කිසිදු එහිදී නීතියානුකූල නොවන දෙයක් සිදු වී නැති බව. ඒ තුන්වෙනි පියවර ගැනීම සඳහා කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබෙන බව මා දන්නවා. ඒ කියන්නේ එම අසත්‍ය පැමිණිල්ල කළ පුද්ගලයාට එරෙහිව ක්‍රියා කිරීම සඳහා. දෙවනුව නන්දන ගුණතිලක මහතා කරපු ප්‍රකාශය. නන්දන ගුණතිලක මහතා දැන් මම 2004 තමයි මහේස්ත්‍රාත්වරයෙක් විදියට බැඳෙන්නේ. එතකොට 2020 තමයි මහාධිකරණය විනිසුරුවරයෙක් වශයෙන් පත්වන්නේ. 2025 තමයි ද්විතීයන පදනම සෙකන්ඩ්මන් පදනම මත මේ තනතුර බාරගන්න. එතකොට ඔබ හිතන්න මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නම් මම විනිසුරුවරයෙක් විදියටත් සුදුසු නැහැ. එතකොට නන්දන ගුණතිලක මහතා අවුරුදු 20ක් මේක කාටවත් කිව්වේ නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාවට කිව්වේ නැහැ. හරි. ඔහුට අධිකරණ සේවා කොමිෂන් සභාවට කියන්න පුළුවන් ජනතා විමුක්ති පුරවැනේ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් අධිකරණ සේවයේ ඉන්න එක සුදුසු නැහැ කියලා. ඔහු කිව්වේ නැහැ. ඒ වගේම මම කිසිම දවසක ඔහු කියන ආකාරයේ කමිටුවක ඉඳලත් නැහැ, සම්බන්ධෙකුත් නැහැ. එය අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඊට අමතරව ඔහු මේක ඇත්තනම් කරන්න ඕනේ මොකද්ද? දැන් කෙනෙක් චෝදනා නගනවා නම් ඔහුනේ ඔප්පු කරන්න ඕනේ. ඔහු තමයි ඔප්පු කරන්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවායි කියලා. දැන් 아무තු සංස්කෘතියක් ඇදිලා. නීතිඥවරුත් මේකට ඉන්නවා සමහර. ඊළඟට එන නම මම කියන්නම් ඒ නීතිඥවරේ. දැන් 아무තු දෙයක්. ඒ තමයි මොකද්ද? බොරුවක් කියනවා.
බොරුවක් කියලා කියනවා. ඒක බොරු නෙවෙයි කියලා ඔයා ඔප්පු කරන්න කියලා. ඒක බොරුවක් බව ඔයා ඔප්පු කරන්න. බොරුවක් බව ඔයා ඔප්පු කරන්න. දැන් මම කරා කියන දේ ඔප්පු කරන්න ඕනේ ඔහුනේ. දැන් ඔහු කියනවා ඔන්න මම කියනවා ඔබ කියනවා නම් ඒ බොරුවක් කියලා ඔබ ඔප්පු කරන්න. එහෙම කොහේ දෙකක් තියෙන්නේ? හරි. ඔහුට මම දැන් කියන්නම් ඔහු කියන ඒවා ඇත්තනම් මාධ්‍යයට ගිහිල්ලා දේවල් කියන්නේ නැතුව ඔහුට කරන්න තියෙන දේවල්. ඔහුට කරන්න තියෙන දේවල්. මෙන්න මේවා කරන්න. ඔබ මුලින්ම අධිකරණ සේවා කොමිසම සභාවට ඔය ලේඛන එක්ක තියනවායි කියන පැමිණිල්ලක් කරන්න. මම මෙහෙම සම්බන්ධයි කියලා. මෙහෙම සම්බන්ධ වෙලා හිටියා කියලා. දෙක මම දැක්ක ඊට පස්සේ දැන් මොකක් හරි කවුරු හරි බොරුවක් කිව්වහම ඒ බොරුව අරගෙන සමහර ලෝකේ වටේ යනවා. ලෝකේ වටේ ගියත් කමන්නේ නැහැ. පාර්ලිමේන්තුවටත් යනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ප්‍රිවිලේජස් පාවිච්චි කරලා ඒවා කියනවා. ඇත්තද බොරුද කියලා මුකුත් හොයන්නේ නැතුව. එතකොට මොනවත් පියවර ගන්නත් බෑ මොකද පාර්ලිමේන්තුව වරප්‍රසාද. ඊළඟට දැන් ඔහුට තව දෙයක් කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම දැක්කා ඒක අරගෙන තව නීතිඥ උදයගම්මන් පිළ කියනවා මම දූෂණ විරෝධී පනතේ 19 වෙනි වගන්තිය යටතේ වරදක් කරනවා කියලා. මේ 19 වෙනි වගන්තියේ තියෙනවා නුසුදුසුකම්. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ඉන්නේ. එහි තියෙන්නේ යම් මැතිවරණයක් සමයේදී දේශපාලන පක්ෂයක යම් තනතුරක් දැරීම. ඉතින් එහෙම දරලා තියෙනවා කියනවා නම් මේ තනතුර බාර ගන්න කලින් මා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ලේඛනයක් මගින් මගේ සියලු බැඳීම් හෙළිදරව් කරනවා. මේවා මෙහෙම නෑ කියලා. කරුණා කළා උදයගම්මන් පිළ මහත්තයා සහ නන්දන ගුණතිලක මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිල්ලක් කරන්න අර මේ මාධ්‍යවල කියන්නේ නැතුව. හරි? ඒක නිසා දැන් ඒකත් එහෙමයි. හරි? ඒකත් එහෙමයි. එතකොට මෙච්චර කල් සද්ද නැතුව ඉන්නවා. ඊළඟට ඔහු තව එකක් කියනවා අර්ජුන මහේන්ද්‍රන්ට මම ගේ විදේශ ගමන් තහනම් කරා කියලා. තහනම් කිරීම ඉවත් කරා කියලා. මට අර්ජුන මහේන්ද්‍රන්ට විදේශ ගමන් තහනමක් තිබුණද කියලාත් මතක නැහැ. මං එහෙම දෙයක් කරේ නැහැ කියලා ඊටාම පැහැදිලි. ඊට අමතරව මං හිතන්නේ මෙතනත් ඉන්නවා මාධ්‍යවේදීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු. ඔවුන්ට මතක නම් අර්ජුන මහේන්ද්‍රන් සහ රවි කරුණානායක ඇතුළු සියලු දෙනාට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ 2018 වර්ෂයේ මම කොටුව මහේස්ත්‍රාත්වරයා වශයෙන්. ඊට පස්සේ ඒ වෙලාවේ මං ඒ වරෙන්තු නිකුත් කිරීම වැරදි කියලා ඔවුන් මට විරුද්ධව අභියාචන අධිකරණයට ගියා. හැබැයි අර කියන විදිහ එකක් කවදාවත් සිද්ධ වුණේ නැහැ. එතකොට අන්න ඒක තමයි කියන්නේ. ඔහුට ඒකටත් මං කියනවා ඔබට ඔය කියන ලේඛන තියෙනවා මං අධිකරණ නිලධාරියෙක් විදිහට කළා තියෙන වැරද්දක්. ඔබ 2000 මං දන්නේ නැහැ කාල සීමාව. අනිවාර්යෙන් 2018ට කලින් වෙන්න ඕනේ. මොකද මං 2017 වර්ෂයේ තමයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් හිටියේ. දැන් අවුරුදු 8ක්. හරි? ඔබට තිබුණා මෙච්චර කල් ඉන්න නැතුව අධිකරණ සේවා කොමිසම සභාවට පැමිණිලි කරන්න. දැනුත් පුළුවන් ඔබට අධිකරණ සේවා කොමිසම සභාවට පැමිණිලි කරන්න. මොකද මං අධිකරණ නිලධාරියෙක් විදිහට කරපු වරදක් නක්. දැන් ඔබට පේනවද ඔවුන්ගේ අරමුණ මොකද්ද කියලා? දැන් මේවා මෙච්චර කල් ඔවුන් තියන් හිටියානේ. ඇයි දැන් ඔවුන් මේවා කරන්නේ? ඇයි දැන් කරන්නේ? ඔවුන් දැන් කරන්නේ ඔවුන්ගේ අරමුණ ඉතා පැහැදිලි. ඔවුන්ට ඕනේ මිනිස්සුන්ට මේ ඇති වෙලා තියෙන විශ්වාසය නැති කරන්න. නැත්තම් මට වෙන අරමුණක් තීරුම් ගන්නම බෑ. මෙච්චර කල් කොහේ හරි තිවිච් එකක් හොයාගෙන ඔබට තේරෙනවද? අතීතයේ තිවිච්ච ඒවා මොනවා හරි හොයාගෙන ඒවා කියනවා. එතකොට ඒවා ගැන ගන්න පියවර ගැන ගත්තොත් දැන් මොනවද තියෙන්නේ? සාපරාධී අපහාස නීතිය කියලා එකක් ලංකාවේ දැන් නැහැ. එතකොට මට පුළුවන් සිවිල් ඩෙෆමේෂන් එකක් දාන්න. එතකොට මම දැන් නඩු දාලා මේගොල්ලෝගේ පස්සේ යන්න ඕනේ. හරි? එතකොට මට මොකද වෙන්නේ?
මෙන්න මෙතන මම ඔබට ඉදිරියට විස්තර කරනවා මේ කොමිෂන් සභාවේ තත්වය, කොමිෂන් සභාවේ තියෙන පහසුකම්, කොමිෂන් සභාවේ තියෙන ඉන්න සේවකයෝ කොයිතරම් අමාහසුවෙන්ද අපි මේ විමර්ශනයන් කරන්න කියලා. මේවා කරන්නේ නැතුව අරගොල්ලෝ පස්සේ යන්න වෙනවා. ඒක නිසා කොමිෂන් සභාව පැහැදිලිව තීරණය කරලා තියෙනවා මේ කරන දේවල් හුදෙක් තනි පුද්ගලයෙක් අරමුණු කරගෙන කරන දේවල් නොවේය. ඒවා කොමිෂන් සභාවේ කටයුතු වලට කරනු ලබන බාධාවන් බව. ඒ අනුව කොමිෂන් සභාව විසින්ම ඔබට ලබා දීලා ඇති මාධ්‍ය නිවේදනයක් සියලු දෙනාට මම හිතන්නේ ලැබිලා තියෙනවා ඒක. මේ මාධ්‍ය නිවේදනය කොමිෂන් සභාවේ නිල මාධ්‍ය නිවේදනයේ විදිහට නිකුත් කරනු ලබනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා මෙතනින් පස්සේ මේ කරන දේවල් සම්බන්ධයෙන් ඔබ ඔය කියන අයට කියින් නැතුව ඔය මං කිව්වා වගේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා ඒවා කරන්න. හැබැයි කොමිෂන් සභාව තීරණය කළා තියෙනවා එහෙම කරන දේවල් දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවට අපහාස කිරීමක්සේ සලකා ඔවුන්ට විරුද්ධව ක්‍රියා